ටර්ක්මෙනිස්තානය කියන්නේ ලෝකයෙන් තරමක් හුදකලා වුණු හරිම අභිරහස් රටක්. මේ රටේ භූමි ප්‍රමාණයෙන් 70%ක් වැහිලා තියෙන්නේ කළු වැලි කියන තේරුම ඇති කරකුම් කාන්තාරයෙන්. මේ මහා වැලි කතර මැද රාත්‍රී අහස රතු පාටින් ආලෝකවත් කරන මහා ගිනි කුහරයක් තියෙනවා. මිනිස්සු මේකට කියන්නේ පාතාලයේ දොරටුව කියලා. මේක ස්වභාවික දෙයක්ද? නැත්නම් විද්‍යාඥයන්ට වුණු අත්වැරදීමක්ද? අපි අද ඒ ගැන ගැඹුරින් සොයා බලමු. 1971 අවුරුද්ද සෝවියට් සමූහ ආණ්ඩුව ඒ කාලේ ලෝකයේ බලවත්ම රටක්. ඔවුන් මේ ඩර්වාසා ප්‍රදේශය තෝරාගත්තේ ස්වභාවික වායු නිධි සොයාගන්න. ඒ කාලේ තාක්ෂණය අද වගේ දියුණු නැහැ. ඉංජිනේරුවන් රිග් එකක් ගහලා කැනීම් කරද්දී ඔවුන්ට හමු වුණේ ගෑස් පිරුණු මහා විශාල ගුහාවක්. එකපාරට මුළු කැනීම් යන්ත්‍රම සහ කඳවුරම පොළොවට ගිරා බැස්සා. ඉංජිනේරුවන්ට තේරුණා මේ කුහරයෙන් මීතේන් වායුව අධික ලෙස පිට වෙනවා කියලා. මේ වායුව ගම්මානවලට පැතුරුනොත් මිනිස්සු වගේම සත්තුත් මිය යන්න පුළුවන්. ඒ නිසා ඔවුන් ගත්තු තීරණය තමයි මේකට ගිනි තියන එක. ඔවුන් හිතුවේ ගෑස් සති 2කින් ඉවර වෙයි කියලා. ඒත් පෘථිවිය ඇතුලේ කොච්චර ගෑස් තියෙනවද කියන එක ගැන උන්ට නිවැරදි තක්සේරුවක් තිබුණේ නැහැ. දශක ගාණක් යනකම් කවුරුත් දැනගෙන හිටියේ නැහැ මේ කුහරය ඇතුලේ ඇත්තට මොනවද වෙන්නේ කියලා. 2013 අවුරුද්දේ නැෂනල් ජියෝග්‍රැෆික් ගවේෂක ජෝර්ජ් කුරෝනිස් ලෝකයේ පළමු වතාවට මේ අපායට බැස්සා. ඔහු ඇඳගෙන හිටියේ තාපයට වෘත්තු දෙන විශේෂිත ඇඳුමක්. ඔහු ඒ අත්දැකීම් විස්තර කළේ වෙනත් ග්‍රහ ලෝකයකට ගියා වගේ කියලා. ගින්න නිසා ඇතිවෙන රස්නය එක්ක කුහරය ඇතුලේ මහා සුළි සුළඟක් වගේ තත්ත්වයක් තියෙන්නේ. මෙතරම් රස්නය තිබුණත් කුහරය පතුලේ පස් ඇතුලේ ජීවත් වන සුද්ධ ජීවීන් ඔහු සොයාගත්තා. මේක විද්‍යාලෝකේ හොල්ලපු සොයා ගැනීමක්. මොකද වෙනත් ග්‍රහලෝකවල මෙවැනි රස්නය තිබුණත් ජීවය තියෙන්න පුළුවන් කියලා මේකෙන් ඔප්පු වුණා. ඇයි ටර්ක්මෙනිස්තානයට මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ? මෙච්චර කාලයක් මීතේන් පිච්චීමෙන් වායුගෝලයට විශාල හානියක් වෙනවා. ටර්ක්මෙනිස්තානය කියන්නේ ලෝකයේ 4 වෙනි ලොකුම ගෑස් නිධිය තියෙන රට. මේ කුහරයෙන් අපත යන්නේ ඔවුන්ට ඩොලර් බිලියන ගණනක ආදායමක් ගන්න තිබුණු සම්පත්. 2010 සහ 2022 එරට රජය කිහිප වතාවක් නියෝග කළා මේ ගින්න නිවන්න ක්‍රමයක් හොයාගන්න කියලා. හැබැයි මේක වහන එක ලේසි නැහැ. වැලි දාලා වැහුවොත් ගෑස් පීඩනය නිසා වෙනත් තැනකින් පොළොව පුපුරන්න ඉඩ තියෙනවා. ඩර්වාසා ගෑස් කුහරය කියන්නේ මිනිසාගේ නොසැලකිල්ල සහ සොබාදහමේ බලයකට හමු වුණු තැනක්. අද මේක සංචාරක පාරාදීසයක් වුණත් ඒකෙන් සිද්ධ වෙන පරිසර හානිය ගැන අපිට අමතක කරන්න බෑ. සමහර විට තව අවුරුදු කිහිපයකින් මේ ගින්න නිවලා දාන්න විද්‍යාඥයන් සමත් වෙයි. එතකම් මේ පාතාලයේ දොරටුව මුළු ලෝකයටම මතක් කර දෙන්නේ අපේ පෘථිවිය යට කොයිතරම් ප්‍රබල ශක්තියක් සැඟවිලා තියෙනවද කියන එකයි. ඔබ හිතනවාද මේ ගින්න සදාටම නිවා දැමිය යුතුයි කියලා? නැත්නම් මේක මේ විදියට තියෙන්න ඉඩ දිය යුතුයිද? ඔබ කැමති නම් මේ වගේ තැනකට යන්න. පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.